එකමත් එක කාලෙක එක්තරා අසපුවක ගොඩක්ම කරුණාවන්ත වගේම ගුණ යහපත් ඍෂිවරයෙක් වාසය කරනවා. මොහුගේ තියෙන ගුණ යහපත්කම නිසාම ගොඩ දෙනෙක් මොහුට වන්දනාමාන කරන්න පවා අමතක කෙරුවේ නැහැ. කාලයත් එක්කම වයසට ගිහින් මරණාසන්න වුණ මේ ඍෂිවරයා තමන්ගේ දරුවන් කැඳවලා හරි ලස්සන පාඩමක් කියලා දෙනවා. මේ ඍෂිතුමා හැම දරුවෙක්ගේ මතට එක කෝටුවක් වෙන්න දෙනවා. දීලා කියනවා මේ කෝටු කඩන්න කියලා. ළමයි ඊටමත් පහසුවෙන් මේ කෝටු කෑලි වලට කඩලා දානවා. ආයෙ පාරක් හැම ළමයෙක්ගේ මාතට කෝටු මිටියක් දීලා කියනවා මේ කෝටු මිටි කඩලා දාන්න කියලා. ඇත්තටම කාටවත්ම මේ කෝටු මිටි කඩලා දාන්න හැකියාවක් ලැබුණේ නැහැ. ඉතින් අවසානයේදී මේ ඍෂිවරයා මෙන්න මෙහෙම කතාවක් කියනවා. ඕගොල්ලෝ මේ කෝටු එකින් එක තිබ්බ කාලේ ඊටමත් පහසුවෙන් කඩලා දැම්ම නේද? හැබැයි බලන්න මේ කෝටු කෑලි ටික එකට එකතු කරලා මිටියක් හදාගත්තයින් පස්සේ ඕගොල්ලොන්ට මේ කෝටු කෑලි ටික කඩන්න බැරුව ගියා. අන්න ඒ වගේ තමයි ඕගොල්ලොන්ට ප්‍රශ්නයක් ආවයින් පස්සේ ඕගොල්ලෝ ඒ ප්‍රශ්නවලට තනි තනියෙන් මුහුණ දෙන්න ගියොතින් ඒ ප්‍රශ්නෙට පුළුවන් කමක් තියෙනවා එකපාරම ඕගොල්ලෝ වට්ටලා දාන්න. හැබැයි ඕගොල්ලොන්ට මොකක්ම හරි ප්‍රශ්නයක් ආවයින් පස්සේ ඕගොල්ලෝ එකට එකතු වෙලා ඒ ප්‍රශ්නේ විසඳන්න යනවා නම් ඇත්තටම ඕගොල්ලොන්ට ඒ ප්‍රශ්නය පරාද කරන්න පුළුවන්. ඉතින් මේ උපදේශයෙන් අපේ ජීවිතයටත් ගන්න දේවල් ගොඩක් තියෙනවා. අපිට ජීවිතේදී එක ප්‍රශ්න එනවා. එක කරදර එනවා. ගොඩක් වෙලාවට අපේ පවුලට අපේ යහළුවන්ට ප්‍රශ්න එනවා. ඉතින් අපි මේ ප්‍රශ්න තනියම විසඳන්න ගියොතින් ගොඩක් වෙලාවට මේ ප්‍රශ්න ඉස්සරහා අපි පරාද වෙන්න පුළුවන්. නමුත් අපි එකට එකතු වෙලා හරියට නිකන් අර දරමිටිය වගේ එකට ඉඳගෙන ප්‍රශ්නයකට මුහුණ දුන්නොතින් ඇත්තටම අපිට මේ ප්‍රශ්නය පරද්දන්න පුළුවන් හැකියාවක් තියෙනවා.